මෙම චිත්‍රපටයේ ගොඩනැගී ඇත්තේ දරුණු යුදමය වටපිටාවක් සහ අතිශය කටුක ශීත කාලයක් පසුබිම් කරගත් දුෂ්කර වෙරළබඩ ගම්මානයක් තුලයි. මේ මනෝවිද්‍යාත්මක ත්‍රාසය තම සයිකොලොජිකල් ඩ්‍රාමා ත්‍රිලර් සහ අඳුරු බව ඉලක්ක කරගෙන ගොඩනගුණු නිර්මාණයක්. කතාවේ ප්‍රධාන චරිතය වන භක්තිමත් තරුණිය ඈන් සහ ඇගේ දැඩි හදවතක් ඇති නැන්දම්මා මෝවෙන් යුද්ධයට ගිය ඈන්ගේ ආදරණීය ස්වාමි පුරුෂයා වූ ෂේමස් නැවත එනතුරු මහත් බලාපොරොත්තුවෙන් පසුවෙයි. නමුත් ඔවුන්ගේ පැරණි මිතුරෙකු වන ජාගෝ යුද භූමියේ සිට ගමට පැමිණීමත් සමග ඔවුන්ට අසන්නට ලැබෙන්නේ කිසිසේත්ම බලාපොරොත්තු නොවූ අමිහිරි පුවතක්. කිසිදු පිහිටක් හෝ ආදායමක් නොමැතිව තනිවන මේ කාන්තාවන් දෙදෙනාට එළඹෙන දැඩි ශීත කාලයත් සමග කුසගින්න සහ මරණය සමග දැඩි අරගලයක නිරත වීමට සිදුවේ. මේ අතරතුර ඔවුන්ගේ නිවසට පැමිණෙන ආගන්තුක පූජකවරයෙකු සහ ඈන් කෙරෙහි ජාගෝගේ ඇතිවන අසාමාන්‍ය බලපෑම හේතුවෙන් ඈන් දැඩි මානසික ව්‍යාකූලත්වයකට පත්වනවා. කුසගින්න සහ මරණ බය හමුවේ ජීවත්වීම උදෙසා මිනිසුන් කොතරම් දුරකට යාවිද? මනුෂ්‍යත්වය සහ ක්‍රූරත්වය අතර ඇති සියුම් මායිම කොතනද? ඈන්ට ඇය වටා සිටින සැබෑ රාක්ෂයන්ගෙන් ගැලවී තමාගේ ජීවිතය බේරා ගැනීමට හැකි වේවිද යන්න මෙම කතාවෙන් ඉතා ත්‍රාසජනක ලෙස නිරූපණය කර තියෙනවා. තවත් නිර්මාණයකින් හමුවෙමු.